පරිසර දූෂණය යනු ස්වභාවික පරිසරයේ අංගනයකි. අහිතකර බලපෑමක් එල්ලවන ආකාරයට පාරිසරික බිඳවැටීම පරිසර දූෂණය. පරිසර දූෂණය වන ආකාරය: වනාන්තර විනාශ කිරීම, ගංගා ඇලදොලට අපද්‍රව්‍ය බැහැර කිරීම, ඝෝෂා ශබ්ද පිට කිරීම, කර්මාන්තශාලාවලින් පිටවන විෂ දුම වායුගෝලයට එක්වීම, රටවල් අතර පවතින යුද්ධ මගින් සිදුවන විනාශය, නොදිරන අපද්‍රව්‍ය නොසැලකිලිමත් ලෙස බැහැර කිරීම, කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය මගින් සිදුවන හානිය මගින් පරිසර දූෂණය සිදුවෙනවා. ඒ වගේම පරිසර දූෂණයෙන් මානව සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම්ද නැතුවම නොවේ. අහිතකර වායුගෝලීය තත්ත්වයන් මිනිසා ඇතුළු ජීවීන්ගේ මරණයට හේතුකාරක විය හැක. ඕසෝන් වායුව නිසා සිදුවන දූෂණයේදී ශ්වසන පද්ධතියේ රෝග, හෘද වාහිනී අවහිරතාව, උගුරේ ඉදිමුම්, පපුවේ වේදනා හා සංකලතාවලට හේතු වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල පානීය ජලය පිරිසිදු නොකිරීම හේතුවෙන් සිදුවන ජලය විෂ වීම නිසා දිනකට දළ වශයෙන් 14,000 පමණ මරණ සිදුවිය හැකි යැයි ගණන් බලා තිබේ. තෙල් මුසු වීම නිසා සමේ තුවාල හා දද කුෂ්ඨ සෑදීමටද හේතු වේ. ශබ්ද දූෂණය මගින් ශ්‍රවණාබාධිත වීම, අධිරුධිර පීඩනය, ආතතිය හා නින්දට බාධා ඇතිවීම සිදු වෙනවා. මිනිසාගේ මෙම අහිතකර ක්‍රියාවන් නිසා ඒවායින් අහිතකර බලපෑම් නැවත විඳීමට සිදුවන්නේ මිනිසාටමය. එම නිසා පරිසරය සුරක්ෂිතව තබා ගැනීම අපගේද වගකීමකි.